හායි අද සාරි එකක් නෙමෙයි අරගෙන ආවේ අවුරුදු කිට් එකකුත් නෙමෙයි මට ආපු පාර්සල් එකක් ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න තමයි ආවේ මේක මම තෙමු එකෙන් දාන ෆස්ට් ඕඩර් එක ජනවරි වල දාලා පෙබ්‍රුවරි මුලම මට හම්බුණා හැබැයි වීඩියෝ එක නම් මම දාන්නේ ගොඩක් පහුවෙලා තෙමු එක ට්‍රයල් කරන්න තමයි මම මේ ෆස්ට් ඕඩර් එක දැම්මේ අපි බලමු මම මොනවද ගෙන්න ගත්තේ කියලා මේක පේන්ටිං කරන අය නම් දන්නවා රෝලර් බ්‍රෂ් එකක්. ඉතින් මේකේ සයිස් 3කින් තිබුණා. ඉතින් ඒක වර්ත් ප්‍රයිස් එක තිබ්බා. මට ප්‍රයිස් නම් මේවල මතක නැහැ. මම ගොඩක් කලින් මේක ගෙන්න ගත්තේ. එතකොට මේක හොඳට අර තීන්තවල පොඟවලා අපේ අදාළ ස්ටෙන්සිල් හරි මොනවා හරි භාවිතා කරනවා නම් ඒක උඩ රෝල් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක අර අතේ ස්පොන්ජ් එක තියාගෙන කරනකොට ලේසි නිසා තමයි මම සයිසස් 3කින් ඒක ගෙනාවේ. ඊළඟට මම පවුච් එකක් ගත්තා. ඒ පවුච් එක ගොඩක් සාධාරණ මිලකට තිබුණේ සහ මට ඒ දවස්වල මේ මගේ කාඩ්ස් දාන්න හදිසියට එහෙම යනකොට ගෙනියන්න පොඩි පර්ස් එකක් ඕන වෙලා තිබුණා. ඉතින් මන් ගාව වෙන්දට තිබුණේ රතු කළු එතකොට කොළ පාට නිල් පාට ඒ වගේ තමයි පර්ස් තිබුණේ. ඉතින් මට හිතුණා මේකේ ගොඩක් කාඩ්ස් දාන්න පුළුවන් කියලා දැක්ක නිසා මම මේක ඕඩර් කරා. පින්ක් කලර් එකෙන් මට තිබිලම නෑ මේක ලස්සන කලර් එකක් මේ තීනොට අතට ඇත්තටම ලස්සනයි ටිකක් වේවි ගතිය තිබුණා මොකද මුකුත් ඇතුලේ තිබ්බේ නැති නිසා නමුත් කාඩ්ස් එතකොට අපේ සල්ලි නෝට්ටු එතකොට ඒ ටික දාම්මට පස්සේ මේක හොඳට තිබුණා පර්ස් එක සුපර් කම්ෆි මේක හොඳට තිබුණා මේකේ තව කලර්ස් ගොඩාක් තිබුණා මම මේ කලර් එක ගත්තට මේකේ තව කලර්ස් ගොඩාක් තෙමු එකේ තිබුණා ඊළඟට මේ බ්‍රෂස් සෙට් එක මම අර කිව්වා වගේ මම හරියට පේන්ටිං වැඩ කරන නිසා මට නිතරම පින්සල් ඕන වෙනවා. ඒ පින්සලුත් මම නිතර මාරු කරනවා. ඒ නිසා මම පින්සල් සෙට් එකක් ගෙන්න ගත්තා. මේක තමයි මම ආසාවෙන් බලන්න හිටපු එක. මොකද මේක මම හම්බෙන් එකේ දැක්කේ මේක ගෙනාවේ මට නෙමෙයි. මේක ගෙනාවේ මගේ හස්බන්ඩ්ට. එතකොට මේක මේ මහ ලොකු දෙයක් නෙමෙයි නමුත් ඒක හරි කියුට් වැලන්ටයින් එකත් එන නිසා මම ජනවරි වල මේ ඕඩර් එක දැම්මේ වැලන්ටයින්ස් උත් එන නිසා මට එයාට gift එකත් එක්ක මේක දෙන්න පුළුවන් නේ ඒ නිසා තමයි මම මේක ගෙන ගත්තේ ඔයාලටත් පෙන්නන්නම් මේක හරි කියුට් ලස්සනයි ලස්සන බොක්ස් එකක් ආවේ මේක රෝස් එකක් එතකොට ඒකේ මල රෝස් බඩ් එක ආවේ රෙඩ් එකෙන් ඒ වගේම අනිත් ටික ඔක්කොම ගෝල්ඩ් එකෙන් හරි ලස්සනයි හරි කියුට් එක ලස්සන පෙට්ටි එක දාලා ඒක ආවේ මම ඉස්සරින්දම්ම හස්බන්ඩ්ට gift එකක් දෙනකොට මේ වගේ පොඩි පොඩි items එක තමයි දෙන්නේ කියන්නේ දැන් අපි සාමාන්‍ය gift එකක් දෙනවනේ ඒ gift එකත් එක්ක මේ වගේ චූටි එක්කෝ චූටි ටෙඩි බෙයාර්ස් නැත්තම් පොඩි මේ වගේ items දෙනවා ඉතින් මේකත් එයාට තමයි වැලන්ටයින්ස් එනවා. ඉතින් කාඩ් එකක් කොහොමත් අපි වැලන්ටයින් එකට gift එකක් එක කාඩ් එකක් දෙනවනේ. ඉතින් මම ඒ කාඩ් එක ගන්න එළියට යන්න ඕනේ නෑනේ. මට තෙමු එකෙම මම ඒක ඕඩර් කරා. ඒක හරි අන්කොමන්, හරි ලස්සනයි. මම මේ වගේ කාඩ් එකක් එයාට දීලා නෑ. දීලා තියෙන හැම එකම පින්තූර තියෙන නැත්තම් මියුසික් එකක් ප්ලේ වෙන එහෙම එකක් තමයි දෙන්නේ. මේක බ්ලැන්ක්. ඇතුලේ බ්ලැන්ක්. මට කැමති දෙයක් ලියලා මම දෙනවා එතකොට එයාට. ඊළඟට මේකත් මම එනකම් බලාගෙන හිටපු එකක් මේක ලස්සන ලිප්ස්ටික් එකක් මේ ලිප්ස්ටික් එකේ කලර් එක හරි අන්කොමන් ඒ වගේම මේකේ කලර්ස් කිහිපයක් තිබුණා මට කලර්ස් ඇත්තටම 3-4ක් ගන්නම හිතුණා හැබැයි මම ෆස්ට් ඕඩර් කරලා බැලුවා මොකද මම සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් වල ලිප්ස්ටික් තමයි මගේ කස්ටමර්ස්ලාට යූස් කරන්නේ සහ මම යූස් කරන්නේ එතකොට දැන් මට මේක ගෙන්නගෙන මේකේ කලර් එක බලන්න ඌමනාවක් තිබුණා මේක මොයිස්චර්ද ඒකත් බලන්න මොයිස්චර්ද මේක ටිකක් තියෙනවද ඒක ගායවට පස්සේ ලොන් ලාස්ටින්ද ඒ ටික බලන්න ඕන නිසා මම එකක් ගෙන්නගෙන බැලුවා ඇත්තටම හරි ලස්සනයි ඒකේ මේ අවුටින් කේස් එකත් හරි ලස්සනයි අපි මම ඔයාලට කලර් එක පෙන්නන්නම් ඔයාලට ඒක ලස්සන පින්ක් වලින් චුට්ටක් එහාට ගිහිල්ලා බ්‍රවුන් කලර් එකට නැත්තම් නැචරල් ලිප් කලර් එකකට යන කලර් එකක් ඒක. මේ තියෙන මේ පාට මම ඔයගොල්ලන්ට ගාලා පෙන්නවේ.
මේක තදට ගෑවොත් ඉතින් මීට වඩා තද කලර් එකක් එයි. නමුත් ඒ ෂේඩ් එක හරි ලස්සනයි. ඉතින් මම හිතාගත්තා තෙමු එකේ ඊළඟ ඕඩර් එකේ මම අනිවාර්යෙන් මේකේ අනිත් කලර්ස් උත් ගෙන්න ගන්නවා කියලා. මොකද ඒක සුවඳයිත් එක්ක. ඊළඟට තෙමු එකේ මම ඕඩර් කරපු ලොකුම එක මේ ස්ලිපර් දෙක මම ගෙනාවේ හස්බන්ඩ්ට. තෙමු එකේ ෆස්ට් ඕඩර් එකේ ඇත්තටම එයාට අවශ්‍ය දේවල් තමයි ටිකක් වැඩිපුර මම ගෙනාවේ. මං විතර වගේ යාට එක එක ඒවා ප්‍රසන්ට් කරනවා දැක්කහම අරගන්නවා. ඉතින් මට හිතුණා මේක හරි ලස්සනයි කියලා. මං එයාට අරන් දීලා තියෙන්නේ ගොඩක් නිල් පාට, දුඹුරු පාට, ඒ වගේ ෂේඩ්ස්. මේක දැක්ක ගමන් ආසයි තුන අන්කොමන් කියලා හිතුණා. මෙයාට ඒකට මැච් වෙන අවුට්ෆිට් උත් තියෙනවා. ඉතින් මං ඒක ගත්තා. තෙමු එකෙන් මං එයාට ගත්තේ කාඩ් එකයි අර ලස්සන රෝස් බඩ් එකයි ස්ලිපර් එකයි. එතකොට මට ගත්තේ පේන්ටිංස් වලට බ්‍රෂස්, එතකොට පර්ස් එක, ඒ වගේම ලිප්ස්ටික් එක. ඊළඟ ඕඩර් එකක් දාලා මම ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ එකක් ගේන්නම්. බයි.